හලෝ ඔගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. අද හදමුද මාත් එක්ක රසම රස කෑමක්. ඉතින් මේ තියෙන්නේ ෆිනොක්කියෝ කියලා තමයි ඉතාලියෙන් කියන්නේ. ලංකාවෙන් නම් මේවට කියන්නේ මහදුරු කියලා. මේක ඇවිල්ලා මහදුරු ගහේ අලේ. ඉතින් මෙහි ඉතාලියේ නම් මේක හරියට මිනිස්සු ගොඩක් පාවිච්චි කරනවා කෑමට, සලාද හදන්න වගේම දේවල් වලට. ඉතින් අද මම මේ ෆිනොක්කි එක මැල්ලුමක් විදියට හදන්න තමයි යන්නේ. හරියට නිකන් කොස් මැල්ලුම් හදනවා වගේ. ඉතින් මුලින්ම මේ ෆිනොක්කි ගෙඩිය හොඳට හොදලා මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට මේක කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉඟුරු, සුදු ලුණු, ඒ වගේම එනසාලට කිහිපයක්, එතකොට කුරුදු පොත්තක් සහ අමු මිරිස් ඔයාලට කැමති ප්‍රමාණයක් සැරානුව ඔයගොල්ලන්ට දාලා එකට කොටා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අපි පොල් දාලා අපිට දැන් මේ අවශ්‍ය වෙන්නේ කහ පොල් සම්බෝලේ හදා ගන්න. ඉතින් ඒකට කහ, ගම්මිරිස්, ඒ වගේම අබකුඩු ස්වල්පකුයි ලුණුයි දාලා හොඳට මේක කොටා ගන්න ඕනේ. දැන් අපේ කහපොල් සම්බෝලේ හරි. දැන් පෑන් එකක් ලිපිට කරලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් රත් වුණායින් පස්සේ කපාගත්ත බී ලුණු ගෙඩි භාගයක් විතර අපි ඒකට දාගමු. ඊට පස්සේ ඕගොල්ලෝ හොඳට රම්පේ කරපිංචා වගේ දේවල් හොඳට මේකට දාන්න. මේ අවස්ථාවේදී මට කරපිංචා බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් කරපිංචා ගොඩක් දාන තරමට කෑම ඕන එකක් ගොඩක් රසයිනේ. ඊට පස්සේ අපි කොටාගත්තු අපේ කහපොල් සම්බෝලය මේ විදිහට තෙලට දාලා අපි චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. කහපොල් සම්බෝලේ හොඳට ටෙම්පරාදු වුණායින් පස්සේ අපි කපාගත්තු ෆිනොක්කි කෑලි මේ විදිහට ඒ ටෙම්පරාදුවට දාලා හොඳට කලවම් කරගමු. ඊට පස්සේ හොඳින් වහලා තියලා හොඳට ඒ ටික තැම්බෙන්න ඇරලා සැරින් සැරේ මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මොකද අඩිය කර වෙන්න නොදී. මතක තියාගන්න ඔයගොල්ලෝ මේ වෙලාවේදී ගින්දර ගොඩක් අඩු මට්ටමේ තමයි තියාගන්න ඕනේ. මම රහ බලද්දි මට ලුණු, ගම්මිරිස්, අබ වගේ දේවල් වල රස චුට්ටක් මදිව දැනුණා. ඒ නිසා මම ආපහු ඒ ටික එකහු කරගත්තා. ඊට පස්සේ හොඳින් කලවම් කරගෙන නැවත පොඩ්ඩක් මේක අපි ඉදෙන්න වහලා තියමු. ඔයාලට පේනවා ඇති අපේ මැල්ලුම දැන් හොඳටම මැලවිලා තියෙන්නේ. ඉතින් මේක හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේකේ රස ගුණ මට කියලා. ඉතින් ඔයාලා මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ රසම රස රෙසිපි බලා ගන්න පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු.